ගින්දර ගැන සැලකිලිමත් වෙන්න අඩි අල්ලන්න පුළුවන්. මේකේ දැන් වතුර නැති නිසා මේ විදිහට ආයෙ පොඩියට කපා ගන්න. ඒකට මේ විදිහට වතුර දාලා කැමති භාජනයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම අපි අර කපාගත්ත මේ මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ කවුරුත් නොහිතන දෙයක් නොහිතන විදියට හදා ගන්න පුළුවන් මැල්ලුමක් ගැන. ඇත්තටම අපි ගෙදරට ගේන බෝංචි මෝරලා තියෙන්න පුළුවන්. මේක කොහොම යුවත් ඊට පස්සේ රස නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ගෙදරට ගේන රාබුත් ගෙදරට ගෙනාවට පස්සේ මේ විදියට කොළ ඉදිලා ඒක චුට්ටක් මෝරන්න ඇවිල්ලා නිකන් දිය රහ වෙන්න පුළුවන්. එතකොට තමයි ඔය අපි හැමෝම කියන්නේ රාබු කොහොම යුවත් රස නැහැ කියලා, කන්න බැහැයි කියලා. ඉතින් බෝංචිත් ඒ වගේම තමයි. මෝරපු බෝංචි උයපුවම ඇත්තටම රස නැහැ. ලපටි බෝංචි තමයි ගොඩක් රස. ඉතින් මම මේ කියන විදිහට ඕගොල්ලෝ මේකෙන් මැල්ලුමක් හැදුවොත් ඕගොල්ලන්ට රසටම මේ දෙක කන්න පුළුවන්. ඇත්තටම මේ දෙකම එකට එකතු කරලා මැල්ලුමක් හදාගත්තොත් මාරම රසයි. රසටම කන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කියන බෝංචි මෝරලා තිබුණොත්, රාබු මෝරලා තිබුණොත් මේ දෙක වෙන වෙනම වුණත් ඔයගලට මම මේ කියන විදිහටම මැල්ලුම හදාගන්න පුළුවන්. ඒ විදිහට වෙන වෙනම බෝංචි වෙනම රාබු වෙනම මැල්ලුම හැදුවත් මාරම රසයි. ඔයගලන්ට මේක try කරලා ඇත්තටම බලන්න පුළුවන්. මේ මමත් ගෙදරට ගෙන ආපු බෝංචි රාබු සතියක් විතර ඇති මේවා ගෙනල්ලා මට හිතුණා මේවා යුවොත් රස නැති වෙයි කියලා. ඒක නිසා මම මේකෙන් මැල්ලුමක් හදන්න හිතුවා. ඉතින් ඒකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නත් හිතුවා. ඉතින් අපි බලමු මේ රාබු මිශ්‍ර බෝංචි මැල්ලුම කොහොමද රසටම හදාගන්නේ කියලා. ඉතින් ඒකට මුලින්ම කරන්න ඕනේ බෝංචි වල මේ විදිහට නූල් ටික අරගෙන ඊට පස්සේ රාබු ගෙඩියෙත් පොතු ටික අරගන්න ඕනේ. මේ විදිහට රාබු ගෙඩියත් සුද්ධ කරගන්න හොඳට. ඒ වගේම අපි මේ රාබු වල දඬු ටික ගන්නවා. ඇත්තටම මේ මම කොළ නම් පාවිච්චි කරන්නේ නැහැ. මෙහෙම කොළ ටික සූරලා දා ගන්නවා. මොකද කොළ මේ මැල්ලුමට දාපු ගමන්ම මැල්ලුම චුට්ටක් දුඹුරු පාට වෙන්න බලනවා. හැබැයි මේ දඬු ටික හොඳ රසට හොඳ ලස්සන පාටට මැලවිලා එනවා. ඒක නිසා මම මේ රාබු වල දඬු ටික අනිවාර්යයෙන්ම පාවිච්චියට ගන්නවා. මේ විදිහට මැල්ලුමට මේ දඬු ටිකත් හීනියට කපලා එකතු කර ගන්නවා. මම දැන් මේ ටික හොඳට සෝදගෙන අරගෙන එන්නම්. ඉතින් මේ තියෙන මේ විදිහට මම මේ සුද්ධ කරලා අරගත්ත බෝංචි රාබුයි ටික මේ රාබු ටික නම් අපිට ආපහු සෝද ගන්න වෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද ඇත්තටම කරගන්නේ කියලා. ඇත්තටම බෝංචි වල කහට පිපෙන නිසා මම බෝංචි ටික පස්සේ කපා ගන්නවා. රාබු ටික මේ විදිහට ඔයගලන්ට පුළුවන් පෙති පෙති ඉස්සෙල්ලම කපාගෙන මේ විදිහට හීනියටම කපා ගන්න. මේවා චුට්ටක් මෝරන් දෙවිලා තියෙන නිසා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ පොඩ්ඩක් හීනියට කපා ගන්න ඕනේ. එතකොටයි මැල්ලුම රසට හදා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක ඉක්මනට තැම්බෙනවා. එතකොට නිකන් ඉරි වෙන්නේ නැතුව අපිට ඉක්මනටම මේක තඹ ගන්න පුළුවන්. අපි මේක හීනියටම කපා ගත්තොත්. මේ විදිහට පෙති පෙති කපාගෙන ආයෙත් මේක මේ විදිහට ගිනි කූරු හැඩයටත් හීනියටම කපා ගන්න. එහෙම කපලා මේක ආයෙ අනිත් පැත්ත හරවලා මේ විදිහට ආයෙ පොඩියට කපා ගන්න. මේ ගාක් චූටියට එතකොට අපිට කපා ගන්න පුළුවන්. පේනවා නේද ඔයගොල්ලන්ට? මේක ඔයගොල්ලන්ට ඉතින් කැමති විදිහකට චූටියට කපා ගන්න පුළුවන්. පොඩිවට කපන තරමට මේ මැල්ලුම හරිම රසයි. ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් රාබු දඬු ටිකත් ඔයගොල්ලන්ට පුළුවන් මෙහෙම අරගෙන මෙහෙම මහත දඬු වගේ මේ මහතට වගේ තියෙනවා නම් චුට්ටක් මෙහෙම පිහිය තියලා කොහොම පලා ගන්න. මේ යට හරිය තමයි චුට්ටක් මහතට වගේ හිටියොත් හිටින්නේ. මේ විදිහට චුට්ටක් පලා ගන්න පිහියෙන් දෙකට මැදින් ඔය විදිහට. ඒකත් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට ඔය පොඩියට කපා ගන්න. ඇත්තටම මේ දඬු එකතු කරන එකෙන් දැනටම ඔයගලන්ට පේනවනේ හරිම ලස්සනයි කලර් කම්බිනේෂන් එක. මේ පාට මාර ලස්සනට එනවා. මැල්ලුමේ පාටත් මේ විදිහටම වෙනවා. මොකද අපි ගොඩක් මේක කොහොමත් මලවන්නේ නැහැ. මැල්ලුමේ පාටත් ලස්සනට එනවා. ඒ වගේම මේ දඬු මේක හැපෙද්දී හරිම රසයි මැල්ලුම.
ඊට පස්සේ රාබු ටික කපාගෙන එක වෙනම භාජනයකට දාගන්න. මොකද අපි මේකට ආපහු ලුණු චුට්ටක් දාලා මේ රාබු ටික ආයෙ හොද ගන්න ඕන වෙනවා. අර රාබු වල සැර සුවඳ යන්න නිසා මේ විදිහට ඒක වෙනම භාජනයකට කපලා දාගන්න. මේ තියෙන මම මේ විදිහට කපාගත්ත රාබු ටික ඔයගලන්ට පේනවා ඇති. හොඳ පොඩිවට හොඳ හීනියට කැපිලා තියෙනවා. ඔයගොල්ලොත් මේ විදිහට මේ රාබු ටික කපා ගන්න. දැන් මේ විදිහට රාබු ටික කපාගෙන අපිට කරන්න තියෙන්නේ මේකට ලුණු මේස හැන්දක් විතර එකතු කරලා ඔයගලන්ගේ රාබු වල ප්‍රමාණයට ඔයගලන්ට ලුණු එකතු කර ගන්න පුළුවන්. මම මේස හැන්දේ කමාරක් විතර රාබු වලට ලුණු එකතු කරනවා. එකතු කරලා මේක හොඳට මෙහෙම චුට්ටක් කලවම් කරන්න විනාඩියක් විතර. විනාඩියක් ඕනෙත් නැහැ, තප්පර 30ක් විතර මේ විදිහට හොඳට කලවම් කරලා මේකේ අර සැර සුවඳ යණ්ඩයි උවමනා. සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා අපි රාබු යද්දී ලුණු වතුරෙන් හොදලා තමයි අරගන්නේ. මේ විදිහට ඒක චුට්ටක් කලවම් කරගෙන ඒකට මේ විදිහට වතුර දාලා අර ලුණු ගතිය යන්න හොඳට සෝදලා වතුර හොඳට මිරිකලා ආපහු රාබු ටික අරගන්න ඕනේ. මේක ඔයගලන්ට ස්ට්‍රේන් එකකට දාලා ගන්නත් පුළුවන්, අතින්ම මිරිකලා ගන්නත් පුළුවන්. හොඳට වතුර ටික බේරලා නේ. පේනවනේ වතුර පොඩ්ඩක්වත් නැතුව යන්න. පොඩ්ඩක්වත් කියන්නේ ඉතින් වතුර ටිකක් තියෙනවා. ඒක ඔක්කොම අපිට යවා ගන්න බෑ. හැබැයි පුළුවන් තරම් වතුර ටික බේරලා හොඳට මිරිකලා අරගන්න. අර ලුණු ගතිය යන්න හොඳට දෙපාරක් තුන් පාරක් විතර හොඳට සෝදන්නත් ඕනේ. හොඳට සෝදලා මේ විදිහට හොඳට වතුර ටික බේරලා රාබු ටික අරගන්න. ඒ විදිහට මේ රාබු ටිකත් සුද්ධ කරගෙන අපි දැන් බලමු බෝංචි ටික කොහොමද කපා ගන්න කියලා. බෝංචිත් මම බෝංචි කරල මේ විදිහට මුලින්ම හතරට පලා ගන්නවා. මේකත් අර පොඩියට අරක වගේම පොඩියට කපා ගත්තොත් තමයි රස. ඒක නිසා මේ විදිහට බෝංචි කරලා හතරට පලා ගන්න. එහෙම හතරට පලාගෙන ආයි මේ පැත්තට බෝංචි ටික අරගෙන ඒකත් අර විදිහටම පොඩියට කපා ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට බෝංචි ටික පොඩියට කපා ගන්න. ඉතින් අපිට පුළුවන් මේ විදිහට රාබුයි බෝංචි දෙකම හීනියට කපා ගන්න. බෝංචි කපලා ආපහු හොදන්නේ නැහැ. රාබු විතරයි අපි ලුණු දාලා හොදගන්නේ. ඇත්තටම වතුර නැතුවම මේ ඔයගලන්ට පේනවා ඇති වතුර ගොඩක් නැහැ. වතුර හොඳට මම මිරිකලා මේ රාබු වල අරන් තියෙන්නේ. ඒකට හේතුව තමයි වතුරත් එක්කලා ගත්තොත් ඇත්තටම මැල්ලුම බෙරි වෙන්න බලනවා. ලස්සනට මේ වෙන්වෙන්ව හිටින්නේ නැහැ. ඒක නිසා වතුර නැතුවම ගන්න. මේ විදිහට කපලා එක පැත්තකින් තියාගෙන මේකට ඕන කරන පොල් මැල්ලුම අපි දැන් හදාගමු. ඇත්තටම පොල් මැල්ලුම හදාන්න මම පාවිච්චි කරන්නේ මගේ ෆුඩ් ප්‍රොසෙසර් එක. ඔයගලන්ට ග්‍රයින්ඩර් එක, මිරිස් ගල, වංගෙඩිය ඒ ඕනම දෙයක් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මම ලේසියට මේක පාවිච්චි කරනවා. ඉතින් පොල් මැල්ලුම හදාගන්න මුලින්ම මම එකතු කර ගන්නවා රතු ලුණු බික් ටිකක් 5-6ක්. ඒ වගේම රට ලුණු පොඩි කෑල්ලකුත් එකතු කර ගන්නවා. මේකට ඔයගලන්ට රට ලුණු විතරක් හරි රතු ලුණු විතරක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මං ගාව තියෙන නිසා මේ දෙකම එකතු කරපුවම රස නිසා මම මේ දෙකම පාවිච්චි කරනවා. ඒ වගේම සුදු ලුණු බික් 5ක් විතර මම මේකට එකතු කර ගන්නවා. සුදු ලුණු වැඩි අඩු වුණා කියලා මේ හැම දෙයක්ම එකතු කරන දේවල් වැඩි අඩු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයගලන්ගේ කැමැත්ත අනුව එකතු කර ගන්න. ඒ වගේම අමු මිරිස් කරල් දෙකක් මම මේකට පාවිච්චි කරනවා. ඔයගලන්ට කොච්චි කරලක් වුණත් එකතු කරගන්න පුළුවන්. අනිත් විශේෂම දේ තමයි කරපිංච. කරපිංචත් ටිකක් වැඩියෙන් මම මේකට එකතු කරනවා. රසයි එතකොට. ඒ වගේම පොල් කෝප්පයක් මම මේකට දා ගන්නවා. පොලුත් වැඩි අඩු වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයගලන්ගේ කැමැත්ත අනුව දා ගන්න. ඊපස්සේ මම මේකට එකතු කරගන්නේ අපි මේකට එකතු කරගන්න 3-5 වර්ග ටික. කහ කුඩු තේ හැඳි කාලක් විතර. අබ කුඩු තේ හැඳි භාගයක්, අමු 3-5 කුඩු තේ හැඳි කාලක්, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්, ඒ වගේම ලුණු කුඩු ටිකක් මම මේකට දා ගන්නවා. මේ වෙලාවේ ලුණු කුඩු ටිකයි පාවිච්චි කරන්නේ මොකද අපි මැල්ලුම මලවන කොටත් ලුණු කුඩු චුට්ටක් එකතු කර ගන්නවා. ඒක නිසා ලුණු එකතු කරනකොට පරිස්සමට එකතු කරගන්න. පස්සේ රස බලලා අපිට ලුණු එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මේක ග්‍රයින්ඩ් කරගෙන එන්නම්. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට ග්‍රයින්ඩ් කරගත්ත පොල් මැල්ලුම. මේකට මේ ග්‍රයින්ඩ් කරනකොට කහ චුට්ටක් මදි වගේ තේරුණ නිසා මම මේකට කහ තව චුට්ටක් එකතු කරගත්තා ඒ වෙලාවේ. මේගොල්ලන්ට පේනවා ඇත්තේ. හොඳට ලස්සනට පාටට තියෙනවා.
ඒ වගේම තමයි දැන් මේකෙන් චුට්ටක් කාලා බැලුවොත් ඇත්තටම මේක හොඳට ටිකක් සැරට මේ හොඳ ලුණු ඇතුව හොඳට ටිකක් සැරට තියෙන්න ඕනේ. එතකොට තමයි රස. ගම්බිරිස් කුඩු චුට්ටක් ඔයගලන්ට මදි වගේ නම් ඔයගොල්ලෝ ගම්බිරිස් කුඩු ටිකක් වගේ ආයෙ එකතු කරගන්න. අමු මිරිස් එක කොච්චි චුට්ටක් දාගන්න. පොඩි අය ඉන්නවා නම් එකතු කරගන්න එපා ඇත්තටම. අර පොඩි සැරක් එනකොට මේ මැල්ලුමේ මේ අමුතුම රසක් තියෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ මැල්ලුම මලව ගන්න කියලා. තවත් චූටි විශේෂ දෙයක් ඕගලන්ට කියන්න ඕනේ. මම අද මේ මැල්ලුම හදන්න හිතුවේ මගේ යාළුවෙක් මට ගෙනල්ලා දුන්නු පෑන් එකක. එයා මට ප්‍රසන්ට් එකක් විදිහට මේක ගෙනාවේ. මම YouTube channel එකක් කරන නිසා මම තාම මේක අන්පැක් කරේ නැහැ. ඒගොල්ලොත් එක්කම අන්පැක් කරන්න මම හිතුවා. ඉතින් අපි බලමු මේකේ කොයි වගේ පෑන් එකක්ද තියෙන්නේ කියලා. මගේ යාළුවා ඕස්ට්‍රේලියාවේ ඉඳලා තමයි ලංකාවට ආවේ නිවාඩුවට. ඒ ලංකාවට ඇවිල්ලා අපේ ගෙදරට එනකොටයි මට මේක ගෙනාවේ. ඇත්තටම මට මේක හුඟක් ප්‍රයෝජනවත්. විශේෂයෙන්ම මම YouTube channel එකක් කරන නිසා. මේකට ඇවිල්ලා තියෙන lid එක. මේ තියෙන්නේ pan එක. ඇත්තට මේක හරිම ලස්සනයි. Thank you so much එරන්ති. ඔයා මට මේක ගෙනල්ලා දුන්නට. ඉතින් මම මේකට ගොඩක් ආසයි. ඉතින් ඕගලන්ට මේ වගේම පෑන් එකක් වෙන්න ඕනේ නැහැ මේ මැල්ලුම මලව ගන්න. ඕගලන්ට තියෙන ඕන භාජනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද රසටම මැල්ලුම මලව ගන්න කියලා. ඊට පස්සේ මේ විදියට භාජනයක් ලිපෙන් තියාගෙන ඕගලන්ට කැමති භාජනයක් මේකට පාවිච්චි කරන්න පුළුවන් ඇත්තටම. අපි අර කපාගත්ත රාබු ටිකයි බොන්චි ටිකයි එකතු කරගන්න. වෙන වෙනම එකතු කරගන්න ඕනේ නැහැ. එකටම කලවම් කරලා එකතු කරගත්තට කමක් නැහැ. මම අර ඔයගලන්ට පැහැදිලිව පේන නිසා තමයි මෙහෙම ඔයගලන්ට වෙනම එකතු කරලා පෙන්නුවේ ඇත්තටම. මේ විදිහට එකතු කරගන්න. ඊට පස්සේ ඒකට ලුණු කුඩු චුට්ටක් වෙන්න දාගන්න. ඇත්තටම චුට්ටක් දාගන්න. මොකද අපි පොල් මැල්ලුමටත් ලුණු කුඩු දාලා තියෙන නිසා ලුණු කුඩු මේ වෙලාවේ වැඩි කරගන්න එපා. ඊට පස්සේ ලිප ඔන් කරලා මේකේ තියෙන වතුර ගතිය ටිකක් හිඳ ගන්න තමයි ඕන වෙන්නේ. දැන් ඔයගොල්ලෝ මේකට මැටි ඇතිලියක් වගේ ගන්නවා නම් මේක ඇත්තටම වහන්න එපා. එතකොට වතුර උනලා මේක ගොඩක් බෙරි වෙන්න බලනවා. මේක දැන් අපි පොඩිවටම කපාගෙන තියෙන නිසා ඉක්මනට තැම්බෙනවා. ඒක නිසා මේ ගොඩ වෙලා මේක තියන්න ඕන කරන්නේ නැහැ. ගින්දර ගොඩාක් අඩුවටත් නැතුව වැඩියටත් නැතුව සාමාන්‍ය ගින්දරේ තියාගෙන මේක චුට්ටක් තැම්බෙනකම් තඹ ගන්න තමයි වුවමනා කරන්නේ. ඇත්තටම මේ මම පාවිච්චි කරන භාජනයේ මැටි භාජනයක් නොවෙන නිසා මම මේක චුට්ටක් වහ ගන්නවා විනාඩි තප්පර 30ක් වගේ. මේකේ තියෙන වතුර ටික චුට්ටක් නිදහස් වෙන්න. තප්පර 30කින් මම අරගත්තා. ඔයගලට පේනවා මේකේ දැන් මේ යන්තම් වතුර ටිකක් නිදහස් වෙගෙන එනවා. ඕනට වැඩිය මේක ලිපේ තියාගන්න නැහැ. මේක ඉක්මනට තැම්බෙනවා. අපි ගොඩාක් පොඩිවට කපලා තියෙන නිසා බෝන්චි කියන්නේ ඉක්මනටම තැම්බෙන එළවලුවා. අනිත් එක ඕනවට වැඩිය මේක ලිපේ තියාගත්තොත් මේකේ පාට වෙනස් වෙනවා. ඒක නිසා හරිම කල්පනාවෙන් ළඟ ඉඳලා මේක හදා ගන්න ඕනේ මේ මැල්ලුම. ඒ වගේම මේකේ හොඳ සුවඳක් ගන්න නිසා අපිට මේ මම රම්පේ කෑලි දෙකක් තුනක් එකතු කර ගන්නවා. ඇත්තටම මේකෙන් හොඳ සුවඳක් රසක් මැල්ලුමට එනවා. අපිට පස්සේ මේ රම්පේ කෑලි දෙක තුන අයින් කර ගන්න පුළුවන්. මුලින්ම මේක එකතු කරගත්තත් කමක් නැහැ. මට ඇත්තටම අමතක වුණා රම්පේ කෑලි දෙක එකතු කරන්න. ඔයගොල්ලෝ මුලින්ම මේ රම්පේ කෑලි දෙක මේකට එකතු කර ගන්න. ඇත්තටම දැන් පොඩ්ඩක් කාලා බැලුවොත් මේක හොඳට තැම්බිලා තියෙන්නේ. හරිම අඩු වෙලාවක් යන්නේ මේ මැල්ලුම මලව ගන්න. මේ විදිහට වතුර ගතිය හොඳට හිඳුනහම අපි අර හදාගත්ත පොල් මැල්ලුම මේකට එකතු කරගන්න. චුට්ටක් වෙලා තප්පර 30ක් විතර තියාගන්න මේ පොල් ටික චුට්ටක් පොල් වලිනුත් අර වතුර තියෙනවා නම් නිදහස් වෙන්න. තප්පර 30ක් විතර තියාගන්න. ගින්දර ගැන සැලකිලිමත් වෙන්න අඩි අල්ලන්න පුළුවන්. මේකේ දැන් වතුර නැති නිසා. තප්පර 30ක් විතර තියාගෙන පොල් මැල්ලුම හොඳට මේ මැල්ලුමේ කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේ මැල්ලුම මාරම රසයි. ඔයගොල්ලෝ හදලා බලන්න. කවදාවත් ඊට පස්සේ බෝන්චි මේරුවා එතකොට රාබු ටික මෝරගෙන ආවා කියලා විසි කරන්න එපා. මේ විදිහට මේ දෙක එකතු කරලා මැල්ලුම හදපුවාම
හරිම රසයි. ඔයගලන්ට වෙන වෙනම වුණත් මේ මැල්ලුම හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ රාබු වලින් විතරක් වුණත් බෝංචි වලින් විතරක් වුණත් මේ මැල්ලුම හදා ගන්න පුළුවන්. හරිම රසයි ඇත්තටම. ඉතින් දැන් තියෙන්නේ මේ පොල් ටික මැලවෙනකම් පොල් මැල්ලුමට දාපු දේවල් මේ මැල්ලුමට හොඳට රස එනකම් විනාඩියක් දෙකක් විතර මේක චුට්ටක් ලිපේ තියාගෙන ලිපෙන් අයින් කරගන්න. ඔයගලන්ට පේනවනේ කොච්චර ලස්සනට තියනවද කියලා මේ. කොල්ලම කොළ පාටට තියනවා මැල්ලුම. හරිම රසයි. ලස්සනයි වගේම තමයි මේ මැල්ලුම හරිම රසයි. හරිම ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් රස බලලා මදිපාඩු එකතු කරගන්න. දැන් තව දෙයක් තමයි ඔයගලන්ට හිතුනොත් මේ වෙලාවේදී ඔයගොල්ලෝ එකතු කරපු ගම්බිරිස් කුඩු ටික මදි මේක සැර මදි කියලා ඔයගලන්ට මේ වෙලාවේදී උනත් ගම්බිරිස් කුඩු එකතු කරන්න පුළුවන්. මේ වෙලාවේදී ගම්බිරිස් කුඩු චුට්ටක් එකතු කරන කෙනුත් මැල්ලුමට හොඳ රසක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මලවගෙන දැන් ඇත්ති මේක පොල් ටික මැලවිලා තියෙන්නේ හොඳට. ලිපෙන් අයින් කරගන්න තමයි දැන් තියෙන්නේ ඔයගලන්ට. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්ත මැල්ලුම. මේකේ තව දෙයක් තමයි මේක හදපු ගමන් ඕගොල්ලෝ භාජනයෙන් අයින් කරගන්න. මොකද ඕගොල්ලෝ හදන භාජනයේ රස්නේ නිසා අනිවාර්යයෙන්ම මේක භාජනයෙන් අයින් කරගන්න. නැත්තම් මේක පාට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මැල්ලුම නිවුණට පස්සේ මේකට චුට්ටක් දෙහි චුට්ටක් විතර ඕගොල්ලන්ට එකතු කරගන්නත් පුළුවන්. ඒකෙනුත් මැල්ලුමට හොඳ රසක් එනවා. ඕගොල්ලන්ට හිතා ගන්නත් බැරි වෙයි මේක මෙච්චර රසයි කියලා. ඇත්තටම දැන් මැල්ලුම හොඳට නිවිලා තියෙන්නේ. මම හිතුවා ඒක නිසා දෙහි චුට්ටක් එකතු කරගන්න. අනිවාර්යෙන් දෙහි චුට්ටක් මේ මැල්ලුමට එකතු කරගන්න. එතකොට තමයි මැල්ලුමේ රස හොඳටම තියෙන්නේ. අනිත් එක මේ දෙහි එකතු කරනකොට අනිවාර්යෙන් මැල්ලුම නිවිලා තියෙන්න ඕනේ. ඇත්තටම මට තව දෙයක් ඕගලන්ට කියන්න ඕනේ. අද හොඳටම වැස්ස දවසක්. මේ වීඩියෝ එක කරනකොට වැස්සේ සද්දේ ඕගලන්ට මම කතා කරන සද්දෙත් එක්ක ඇහෙනවා ඇති. එකෙන් අපහසුතාවයක් ඕගලන්ට වෙනවා නම් ඇත්තටම මට සමා වෙන්න. මේ තියෙන්නේ මම ඒ විදිහට රසටම හදාගත්ත රාබු මිශ්‍ර බෝංචි මැල්ලුම. ඇත්තටම මේ මැල්ලුම මාරම රසයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මාව තාම subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මට like එකක් comment එකක් දාන්නත් ඔයගොල්ලෝ අමතක කරන්න එපා. ඉතින් ආයෙත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. මම ශ්‍යාමා දිසානායක.